හෙලෝ ගයිස්, අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ අලුත් වීඩියෝ එකට. අද අපි හිතුවා අලුත් ඇප් එක වැඩ ටිකක් පටන් ගන්න ඕනි කියලා. ඒ නිසා අද අපි ඔයාලට කියලා දෙන්නේ Pixel Lab කියන ඇප් එකෙන් ඕනෙම ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගෙන ඒක PNG එකක් විදිහට ඕනෙම තැනකට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell එකත් all දාගෙන යමු අද වීඩියෝ එකට. මේ සියලු දේ හරියටම editing with mood. මුලින්ම Pixel Lab app එක install කරගෙන ඉමු. ඔයා ඒකට Play Store එකට ගිහින් search bar එකේ Pixel Lab කියලා search කරගන්න. දැන් මෙන්න මේ app එක තමයි අපි ගන්න ඕනි වෙන්නේ. ඔයා ඒක install කරගන්න. මම කලින් අරන් තියන හින්දා තමයි මගේ එකේ මෙහෙම පෙන්නන්නේ. දැන් install වුණාට පස්සේ මෙන්න මේ විදිහට app එක open කරගන්න. ඔයා මුලින් මෙන්න මේ වගේ interface එකකට ඒක මේ new text කියලා තියෙන එක උඩ තියෙන delete icon එකෙන් ගිහිල්ලා delete කරගන්න. ඊට පස්සේ උඩ තියෙන ධන ලකුණ touch කරලා මේ from gallery කියන එකෙන් ඔයා background එක remove කරන photo එක දාගන්න. ඊට පස්සේ මේ round එකක් වගේ තියෙන එකට ගිහින් ඒකේ erase color කියන එක හොයාගන්න. ඊට පස්සේ මේ enable කියන එකට ටික් එක දාගන්න. මේක ඔයාලට පේනවා වගේ අපිට ඕනම පාටක් අයින් කරගන්න සහ tolerance එකෙන් ඒකේ තීව්‍රතාවය කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්. මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාට නිසා මම සුදු පාට අයින් කරගන්නවා. ඒකන මේ ටියුබ් එකක් වගේ තියෙන එක උඩ ටච් කරලා ෆොටෝ එකේ මේ රවුම සුදු පාට තියෙන තැනට අරන් ගිහින් මේ හරිය ටච් කරන්න. ඊට පස්සේ ටොලරන්ස් එකෙන් ඔයා ඒක ගානට හදාගෙන මෙන්න මේ හරිය දෙන්න. දැන් මේ උඩ දැල වගේ තියෙන අයිකන් එක ටච් කරලා මේ U හැඩේ තියෙන අයිකන් එකට ගිහින් ෆොටෝ එක අතින් හදලා හරි මැදට ගන්න. දැන් ආයෙම මේ කොටු දෙක ටච් කරලා transparent කියන එක දෙන්න. ඊට පස්සේ උඩ save icon එකට ගිහින් save as image කියන එකේ format එකට PNG දීලා dimensions කියන එකට default දීලා save to gallery කියන එකෙන් project එක save කරගන්න. දැන් අපි බලමු අපේ වැඩේ හරිද කියලා. ඔයා ආයෙත් මේ round තුන ටච් කරලා default කියන background එක දාගෙන මේ new text කියන එක delete කරලා කලින් විදිහටම අපි හදාගත්ත project එක import කරගන්න. හරි, ඔන්න ඔහොමයි ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරලා PNG එකක් හදාගන්නේ. ඉතින් කොහොමද අද වීඩියෝ එක? හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න. ඒ වගේම අපිව subscribe කරලා bell icon එකත් all දාගන්න අමතක කරන්න නම් එපා. ඔයාගේ යාළුවන්ට බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් තවත් දවසක අපි හම්බෙනකන් අදට අපි ගිහින් එන්නම්. ඔයාලට ජය වේවා. මේ සියලු දේ හරියටම editing with mood.